අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා Easy Technique YouTube channel එක වෙත. අද තියෙන්නේ මම කලින් කරපු වීඩියෝ එකේ ඉතුරු කොටස. මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා කොහොමද තමන්ගේ පරිගණකය එහෙමත් නැත්නම් ලැප්ටොප් එක ටෙක්නීෂියන් කෙනෙක් ගාවට අරගෙන යන්නේ නැතිව වේගය වැඩි කරගෙන කාර්යක්ෂමව ඵලදායීව වැඩ කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. මම කලින් වීඩියෝ එකේ කීවා පරිගණකය වේගවත් කිරීමේ 10 වෙනි පියවර වශයෙන් පොඩි software එකක් රන් කරලා කොහොමද අපි මේ වැඩේ ඊටාම ලේසියෙන් පහසුවෙන් කරගන්නේ කියන එක සම්බන්ධයෙන්. මේ වීඩියෝ එක මගින් මම කියලා දෙන්න යන්නේ පරිගණකයේ මෙමරිය කිසිම කෝඩ් එකක් හෝ එහෙම නැත්නම් පරිගණකයේ සෙටින්ග්ස් මාරු කිරීමක් හෝ වෙනත් කිසිම ක්‍රමවේදයක් නොමැතිව RAM එක ක්ලීන් කරලා පරිගණකයේ ස්පීඩ් එක වැඩි කරගන්න ආකාරය. ඒ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා නෝට්පෑඩ් එකක් භාවිත කරලා කරන්න පුළුවන් දෙයක් තමයි දැන් අපි කරන්න හදන්නේ. හරි අපි එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ කරගන්න කියන එක ගැන. මුලින්ම ඔයාලා පරිගණකයේ නෝට්පෑඩ් එක ඕපන් කරගන්න. නෝට්පෑඩ් එක ඕපන් කරගෙන මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා කෝඩ් එක. ඒ කෝඩ් එක කොපි කරලා පේස්ට් කරගන්න. නෝට්පෑඩ් එකේ පේස්ට් කරගන්න. ඊට පස්සේ නෝට්පෑඩ් එක සේව් කරගන්න clean bat කියන නම දීලා clean.bat දීලා සේව් කරගන්න. එතකොට මෙන්න මේ ආකාරයෙන් ෆයිල් එකක් නිර්මාණය වෙලා එනවා. දැන් අපි හදාගත්ත කෝඩ් එක ඩබල් ක්ලික් කරලා බලමු මොකද වෙන්නේ කියන එක. මෙන්න මේ ආකාරයෙන් ඩබල් ක්ලික් කරාට පස්සේ මෙමරිය ක්ලීන් කරනවා. හොඳයි එහෙනම් හැමෝම වීඩියෝ එක බලලා මෙන්න මේ විදිහට තමන් කෝඩ් එකක් හදාගන්න. කොහොමද වැඩේ හරියටම වෙනවද නැද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉදිරියටත් මෙවැනි වැදගත් හරවත් වීඩියෝ මෙම channel එක මගින් අරගෙන එනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. කොහොමද තමන්ගේ ස්ලෝ වෙලා තියෙන ජංගම දුරකථනය ස්පීඩ් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න අපිව subscribe කරලා like කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.